කොහොමද මගේ යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න මම ඔයාලට අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් බත් කාලා කන්න ඒ වගේම යාළුවෝ නෑදෑයෝ ආවම සංග්‍රහ කරන්න ගන්න පුළුවන් රසම රස අතුරුපසක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. හදාගන්නත් ගොඩාක් ලේසි. ඒ වගේම කන්න ආස හිතෙන රසම රස අතුරුපසක් තමයි මේක. ඉතින් මේ පුඩින් එක හදාගන්න අපිට ගොඩාක් දේවල් ඕන කරන්නේ නෑ. ඒ වගේම හරිම ලේසි හදාගන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස පුඩින් එක හදාගන්නේ කියලා. මම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. මේ සීනි ටික අපි ලස්සන පාටකට කැරමල් කරගන්න ඕන. ලිපේ ගින්දර ගොඩාක් අඩු කරගෙන සීනි ටික ලිපේ තියාගන්න. මේ දාගත්ත සීනි මේස හැඳි 3ට මම වතුර මේස හැඳි 2ක් එකතු කරගන්නවා. දැන් අඩුම ගින්දරේ තියාගෙන මේ සීනි ටික කැරමල් කරගන්න ඕන. ගොඩාක් රන්වන් පාට වෙනකන් සීනි ටික තියාගන්න එපා. මොකද මේ භාජනයේ රස්නෙටත් සීනි ටිකේ කැරමල් ගතිය පාට වැඩි වෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ පාටට එනකොට මම ලිප් ඔෆ් කරලා මේ කැරමල් ටික මම පුඩින් එක හදාගන්න භාජනයට එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම භාජනයේ බටර් ටිකක් ගාලයි අරගෙන තියෙන්නේ. එහෙම වුණාම අපිට පුඩින් එක අනිත් පැත්ත හරව ගන්න හරිම ලේසි. ඊට පස්සේ අපි මේ කැරමල් ටික දාගත්ත එක මේ හැමතැනටම ගෑවෙන විදිහට මෙන්න මෙහෙම වටේටම කරකවලා මේ කැරමල් එක මිදෙනකන් තියාගන්න ඕනේ. විනාඩි 5ක් විතර යනකොට මේකේ රසණය යනකොට කැරමල් ටික ගානට සෙට් වෙනවා. ඊට පස්සේ මම බිත්තර 3ක් කඩලා අරගන්නවා. බිත්තර 3 වෙන වෙනම කඩලා ගන්න. මොකද නරක් වෙච්ච බිත්තර එකක් හරි අහු වුණොත් සේරම අයින් කරන්න වෙනවා. දැන් බිත්තර ටික විස්ක් එකකින් හෝ ගෑරප්පුවකින් හැන්දකින් වගේ දෙයකින් මෙන්න මේ විදිහට ටිකක් හොඳට අපි බීට් කරගන්න ඕන. බීටරයක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ වෙලාවේදී ලුණු පිංච් එකක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම සීනි මම ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඒක කොටස් 3කට තමයි මම මේ එකතු කරගන්නේ. මොකද සීනියට හොඳට දිය වෙන්න ඕන. සැරින් සැරේට මම මේ විදිහට සීනි ටික ටික දාලා මේ බිත්තර ටික හොඳට බීට් කරගන්නවා. දැන් මම එකතු කරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් මම මිලිලීටර් 150ක් අරගෙන තියෙනවා. ඔයාලට මේ වෙලාවේදී කිරිපිටි මේස හැඳි 3ක් වගේ වතුර මිලිලීටර් 150කට කලවම් කරලා දී කරලා අරගෙන එකතු කරගන්නත් පුළුවන්. මේ පුඩින් එකේ ලස්සන පාට ගන්න ඕන හින්දා මම මේ වෙලාවේදී ෆෘට් කලරින් බිඳුවක් වගේ එකතු කරගන්නවා. මම තැඹිලි පාට කලර් එක තමයි එකතු කරගත්තේ. ඔයාලට කලර් එක අවශ්‍ය නැත්නම් බිත්තර වල තියෙන සුදු පාටත් එක්ක හදාගන්න පුළුවන්. ඊළඟට මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදී තලාගත්ත එනසා ලැට දෙක තුනක කුඩු ටික එකතු කරගන්න පුළුවන්. බිත්තර කිරි සීනි හොඳට කලවම් වුණාට පස්සේ මම මේ පුඩින් හදාගන්න භාජනයට මිශ්‍රණය එකතු කරගන්නවා. මේක මිශ්‍රණය එකතු කරගන්නකොට පෙරලා එකතු කරගන්න. මේ වගේ පෙරණයක් තියලා පෙරලා එකතු කරගන්න. එතකොට බිත්තරවල තියෙන පුංචි පුංචි කෑලි මේ පුඩින් එකට කලවම් වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඊළඟට මේකේ උඩින් තියෙන මේ පෙන ටිකත් මම ඉවත් කරගන්නවා. පුඩින් එක ස්ටීම් කරගන්න කලින් මේ විදිහට උඩින් ආවරණය කරගන්න ඕන. පොයිල් පේපර් එකකින් හෝ පියනකින් මේක වහලා මේක ඇතුළට ජල වාෂ්ප වැටෙන එක නවත්ත ගන්න තමයි අපි මේ විදිහට ආවරණය කරගන්නේ. ඉතින් මේ විදිහට පුඩින් එක ආවරණය කරගෙන මම මේක වතුර නටන වතුර භාජනයක තියලා විනාඩි 30ක් හොඳට ස්ටීම් කරගන්නවා. විනාඩි 30කට පස්සේ ඔයාලට මේක ඇරලා බලන්න පුළුවන්. ටූත් පික් එකක් හෝ ගෑරප්පුවක් දාලා මේකේ ඇතුළ හොඳට තැම්බිලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. විනාඩි 30ක් යනකොට පුඩින් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේකේ හොඳට රස්නේ යනකම් අපි පැයක් විතර මේක නිමෙන්න තියාගන්න ඕන. නිමුණට පස්සේ තමයි පුඩින් එක රස. ඉතින් මේ විදිහට මම වටේ බුරුල් කරලා මේක පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් මාර්ම රස කැරමල් පුඩින් එකක් තමයි මේක. හදලා බලන්න ඔයාලත් පුංචි දරුවන්ගේ උපන්දින අවස්ථාවලට ඒ වගේම උත්සව අවස්ථාවලට ඕනම අවස්ථාවකට ගැලපෙන රසම රස අතුරුපසක් තමයි මේක. ඉතින් හදලා බලලා ඔයාලා මට කමෙන්ට් එකක් දෙන්න.
ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් අපි මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.